අඩා අපි අද ගෝනගල ඉසව්වට ගාටන්න ඕන. ඔය දුනු එහෙම හොඳට හදාපියව්. මේ ඔසව්ව නම් මුව දඩේමට පංකාදුයි බොලව්. බැහැපු ගමන් සෝදිසියෙන් ගාටපියව්. හොඳමයි උත්තමයෝ. ඔන්න බලාපියව්. මං තෙපර බාපු එක බොරුද? ඔන්න එහෙනම් මං විද්දා. මේකනම් කියාපු බාණ්ඩේ අපේ ඇත්තෝ. ඇති ඇති. තොගේ ඔය දෙඩ්ඩල්ල. කුදලගන් ඔක හනිකට. දැන් ඉතින් පුච්චන් කයන තමයි තියෙන්නේ. හොයා පියව් ලීදමු මුගුරු ගිනි ගොඩ ගහන්න. රංකිරා. තෝ ගල් දෙක හප්පන විද්‍යාවෙන් ගින්දර මතු පාදපියා. හොඳමයි උත්තමයෝ. සේරටම කලියෙන් කඩවර උන්නාන්සේට සනකන්න ඕන. වරෙව් යන්න. ඕන් කඩවර. ඕන් කඩවර. ඕන් නාමෝ. දැන් ඉතින් තොපේ වෙලාව. බඩ පිරෙන්න කාපියව්. අපේ ඇත්තෝ අර ලබ්බේ දාගෙන ආපු ගුලි තුනත් එළියට ගන්නද? වඩිය කන්න එපා බොල. තෝ එකක් කාලා මට එකක් දීපියෝ. ඔපේ එත්තෝ සුරුට්ටුවක්වත් පත්තු කරලා දෙන්නද? චී බොල. ඔපේ රෑහේ උන් කවදාද බොල සුරුට්ටු බිව්වේ? තෝ මන් දැම්ම මේ රහෙන් පන්නනවා. බදාගෙන නාපියව්. මේ ඉසව්වේ බොට කදයන් නිතරම ගැවසෙනවා. අම්මට උඩ්ඩු අපේ උත්තමයා කියලා කටගත්තා විතරයි. දැන් ඉතින් පීන පියව්.